අයියා මොකෝ මලයා මලයා දැන් දායි හරු තරහින්ද දන්න කතා කරන්න වන්න තු කියන යන්න ඒකනේ බං හැබැයි ඕකට මං කියලා තියෙන්නේ සල්ලි ගැන කතා කරන්න එපා කියලා. ඌ දැන් සල්ලි ගත්තම කතා කරන්නේ. එහෙනම් ඒක තමයි උනේ. මට නොදැනි විද්දා 100කට. උංගු දවසක මේ පැත්තේ ආවේනේ. ඉඳ ගන්නකො. ඕ නෑ කමක් නෑ මලයා මේ දැන් හෙට පොයේනේ. ගිය පාර අපි දුන්නු දන්සල සව් දන්සල එහෙමම මේ පාරක් දෙනවද? කොල්ලෝ ටික එකතු කරගෙන අපේ. ඒක අමතක වෙලානේ හිටියේ. මම දැනගත්තා මලයා. කොල්ලොන්ට මතක් කරාද ඔයා? ඔව් මං කීපෙදට මතක කළා මලයා. මතක් කරාද? මතක් කරා. මේ එහෙනම් ගිය පාර වගේම සව් දෙමු. එහෙම කරමු. හරිද? ටිකක් වැඩිපුර දෙමු මේ පාර. ඔය වැඩිපුර දෙන්නත් පුළුවන් නේ මලයා. ඔව්. මේ දැන් එයිද කොල්ලෝ ටික? කොල්ලෝ දැන් කීපෙදෙක් එනවා කිව්වා. ඉඳ ගන්නකො එහෙනම්. මලයා මං අපේ ඩිංගි කොල්ලෝ වලට කියලා තියෙන්නේ. කොල්ලෝ ටික එක්කන ගෙන්න කියලා. එහෙනම් හොඳයි. දැන්ටමත් එක්කන් එනවා ඇති. ඔව් එනත් මල්ලි. මේකට කඩල දාන්සලක තියෙන අයියෝ බා කඩල කන්න වෙන්නේ නැහැ නෝම ගියොත් නම් මේ අපි උඩෙන් ගාන් යනවා කඩල එහෙමනොත් මොකේද යන්නේ මම නම් බස් එකේ යන්න කියලා දැන් තමයි ඉන්නේ උඹලා මොකේද යන්නේ අපි එහෙමනොත් බස් එකේ නෑ බං බස් එකේ යන්නේ අඩෝ සිරියක් කොල්ලා ගලකින් ගන්න අදත් ගැහුවා උඹ එනං බලගන්නම් මට උඩු බලගන්නනෝ හරිද බලගන්න සිරියක් කොල්ලෝ උඹ හරිද මොකද කියන්නේ බං නේ සිරියක් කොල්ලා දකින්න තර ගල් ගහනවා බං ඌට මාව පෙන්නන්න බැරි සිල්ලක් තියෙන්න බං බලන්නකෝ බුදුහාමුදුර ගල් ගහපේක තොට ගහන එක මොකද්ද බං මෙහෙ වරේ යන්න ඒක නෙවෙයි බං පොඩ්ඩක් ඉඳපල්ලකෝ මේ හෙට තලප දන්සලක් තියෙනවලු අපි යන්න ඉතින් හරිද සෙට් එක මේවල යන් මොකද යනවද මොනවද දෙන්නේ නේ බහොද්දට ඈ ඔද්දට කැකිරි හොදි දෙනවා කියලා තමයි කිව්වේ සමන් කෑල්ලුකෝ දාලා තියෙයි ආම්බඩ මේ එහෙනම් හෙට උදේම සෙට් එක සෙට් වුණා ගියා පෙන්නම් හරිද කියලා මේ ඒක නෙවෙයි අපි හැම අවුරුදු දෙන්න මචං දන්සල මේ පාර ලොක්කය මේ පාර සංවිධානය කරලලු යමල්ලා හේ යන් දෙමනට ලොකුවට කරයි මේ පාරනේ ඇස් දෙමු පැලෙන්ද සුපිරි සව් කියන්නේ වරලා යන්නේ යන්නේ යන් කනවනම් තලප තමයි හෙට හරිද මොන ආවදත් තලප කන්න ඕනේ මචං හරිද මොන පස්සේ ආයියා දැන් ඉතින් ඉස්සර වගේ වෙසක් නෑනේ බා මිනිසුන්ට ගාණක් නෑ වෙසක් ආවා කියලා නෑ කියලා බෑ මලයා. අපි දුන්නු දන්සල ඒ විදිහට අපේ කොල්ලෝ ඉන්නවනේ. නෑ මං කියන්නේ දන්සලේ කතන්දරේ නෙමෙයි දැන් බලනකො ඉතින් වෙසක් කියලා ගාණක්වත් නෑ ඉස්සර අප්පඩි කාලේ බලපන් ඔව් දැන් එන්න තාත් ටිකෙත් මෙවනවානේ මලයා. ඒක ඉන්න තමයි ප්‍රශ්න මිනිස්සුන්ට. බඩු කෑල්ල කියන මං ඔබට කිව්වේ ලොක්කයියා සෙට් එක බැස්සු ඈ කිව්වනම් සංවිධානය කරා සුපිරියට දන්නෝ ඒක නම් හොඳයි යා ටොප්ස් එකට ඒකනේ මොනවා වුණත් උඹලගේ මූණ දිහා බලාගෙන කියන්න ඕනේ මොනවා වුණත් මචං අපේ ගමේ කොල්ලෝ ඉන්නවනේ ඕන දෙයකට සුපිරියට දෙමුවා දැන් අපි දෙන්නේ මේ ලොක්කයා අනිවාර්යෙන්ම කියලා දෙන්නේ බඩු අනිවාර්යෙන් හම්බලා දන්නනේ කීප විතර වැඩේ ගිය පාර වගේ තමයි අනිවාර්යෙන්ම වැඩේ කියලා දෙන ලොක්කයා මුන් ටිකට ආයෙත් වැඩේ පස්සේ බය වෙන්න දෙන්නේ මේ කිව්ව විදිහට මතකයිනේ එහෙනම් කොල්ල මේ යවන්න මේ ලොක්කයා උදේ වෙනකොට අපි සෙට් එකම බහලා මෙතන වැඩ යා මේ වරලා බයෙන්ම කිව්ව විදිහට වැඩේ කරනවා නැත්නම් මලියා මොකක්ද උනේ වැඩේ දන්නවද ඉතින් දන්නේ නැතිනේ උනේ ගිය පාර සවුනේ දුන්නේ මලයා හරි මම යනවා එහෙනම් එහෙට උදේ වාදනත් අරගෙන අපි දෙන්න එතනට යමු වැඩේ කරා බස් ඊයකට ගැහුවානේ ඈ දන්සල් ගන්නෝ හාත්ත වගේ වෙනකොට හොඳයි හරි අනිවාර්යෙන්
මේ ඔව්වනම් මොන වැඩද බං? ගිය පාර දුන්නේ කොහොමද? සුපිරි දාන්සර බං. ආයි දන්නවනේ. සව් නම් සව් ඈ. මාත මගේ දෙනකොට යන්න ඕනේ යා. දෙමු ෆ්ලැට් එකට තලප. බලනවා ඔය තියා යන ලාව කීයද කී? ඈ? දෙයක් කිව්වොත් නම් අනේ මන් දන්නේ නැහැ බං. දැන් මුන්ට එහෙනම් 10ට එන්න නම් උදේ 8ටවත් එන්න වෙලාව දෙන්න වෙනවා. තාම නෑනේ මලයා. කොල්ල 12යි වෙලාව. ඉතින් කීයද මේක පටන් ගන්නෙ? රස තලපේ. අන්න මලයා අන්න ඩිංගි යනවා. ආ වරෙන්. ලොක්කයියා. අය මේ කොල්ල ටික ආවේ නැහැ. දැන් උඹනේ බං කොල්ල ටික එක්කන් එන්න ඕනේ. දැන් ඩිංගි මලි වැඩේ හරිනේ. වැඩේ හරි මේ ඔක්කොම මම කිව්වා දැන් බඩු ටික අරන් යනවාට. වෙලා චුට්ටක් පරක් තුනා. අල ගියා. ඉලක්ක හිතන්න එපා. කොල්ල ටික අනිවාර්යෙන් යනවා. ආ උනුත් එනවා. පාපා කිව්වේ. බඩුව ආ. හරි මල්ලි. තලපේ නම් සුපිරි නේද? එහෙමයි නේ බං. ඈ මේ එනවනේ. දැන් කොහොම බං බඩු මොනවගෙන් දන්සල් දෙන්නේ? ඇයි බඩු තියනවා කිව්වේ? ඒකනේ බං. ලොක්කයා මම මුන්ට කිව්වා ගිය පාර දෙන්න දන්සලමයි දෙන්නේ කියලා. උඹලා මෙලෝ රහකට නෑ ගෙනල්ලා නැද්ද බං? මං කරවින්ද ටිකක් ගෙනාවා. මේ වරෙන්කෝ. ඒකනේ බං ගෙනාවේ නැද්ද බං අයියෝ? ඈ මෙලෝ රහකට නෑ බං. මේ බලපන්. මේ බලපන්. තා බලපන්. බලන්න කිව්වනේ මම ඈ අහුවේ නෑනේ. දැන් කීයද වෙලාව? ඒකනේ. මුන් බං වෙන්නේ. ඔය ඉලාව නෑනේ. ඔය අකෝ ගේන්න කියලා කිව්වනේ. ඈ ඊළඟ අවුරුද්දට සුපිරි එකක් දෙමු ආ. ඊළඟ අවුරුද්දේ බලා මෙලෝ රහක් නෑ බං ආ. ඊයේ නිකම්ම මූ පාංගඩේ වගේ ඇවිල්ලා කියපේවට අහගෙන උඹලා ගියා. දැන් උඹලා දන්නවද මොනවද දෙන්න හිටියේ කියලා? මොනවද? නෑ කතා කරගන්න නෑ නේද? මම කෝ සව් දෙන්න හිටියේ සව්දා බලපල්ලකෝ බං හැම අවුරුද්දෙම දෙන දාන්සල ඈ මේ අවුරුද්දේ නැති වෙන්න දෙන්න බෑ. දැන් උඹලා මොකද්ද කෙරුවේ ඈ? දැන් උදේ ඉඳලා උඹලා කොහෙද හිටියේ? ඩිංගියත් එක්කනේ හිටියේ. ඩිංගියත් එක්ක කොහෙද හිටියේ? අපි දාන්සල් කෑවා. ඒකනේ දැන් උඹලා දන්නේ නැද්ද අද දාන්සල දෙනවා කියලා අපි? දැන් මෝඩ විදියට සමාජය හැදිරෙන්න එපා බං. දැන් දාන්සල අපි දෙමු. ඈ බරලා යන්න. අර බඩු ටිකක් තරම් මරෙල්ලා. ගනි මල්ලි. අඩෝ එතකොට මමද වැරදි ඕක වෙන්නේ නැහැ අඩෝ ඔය දන්සල් ළඟ වෙන්නෙම නැහැ මතක තියාගන්න කිව්වා කියලා හරිද